සෑහෙන කාලෙකින් මචං මේ නිවාඩුව ආවේ. මට හිතුණා මේක පොඩ්ඩක් දූවි වගේ තිබ්බා. උරින්ද පොඩ්ඩක් ගලවලා බලන්න හිතුණා. මේ charge 6 එකේ කවුලින් එක. මේක හිතන තරම් අමාරු නෑ ගලවන්න. මම බයයි හිටියේ මොකද පළවෙනි පාර මේ ගලවන්නේ. බයත් තියෙන කොහොමද අලුත් භාණ්ඩයක් අනික සෑහෙන වීදම් කරලා ගත්තේ. උරින්ද පොඩි මේකක් තියෙනවා. බයෙන් තමයි මේක ගැලවුවේ. මම YouTube එකේ වීඩියෝ එකක් බලලා තමයි මේක ගැලවුවේ. එන එක්ස්පීරියන්ස් එකක් අරගෙන ගැලවුවේ. මේ සෑහෙන ගේමක් දීලා ගැලවුවේ මේ බයෙන් ඔවුලන්නේ මේ ලේසියෙන් ගලව ගන්න පුළුවන්. අපි හිතුව තරම් මේ අමාරුවක් නෑ. මෙහෙම තියෙනකොට හින්න ගොල්ඩියක් තියෙනවා මචං මේ හිතා ගන්න අමාරු මෙච්චර බේස් පාරක් මේකෙන් දෙන්නේ කොහොමද කියලා. බේස් නම් බේස් මචං මේ JBL තමයි ඉතින්. JBL මචං මේ සයිස් එකට මචං ඔබ කියන්නේ මාර ෆීලිං එකක් තියෙන මචං බේස් නම් තියෙනවා ඉතින් සැපටම මචං මේක අරන් බලන්න ඕනේ කොහොමද කියලා. මේ මෙහෙම පිටින් කීවට මචං තේරෙන්නේ නැහැ මොකද මේකේ ෆෝන් එකකින් ඇහුවට ෆෝන් එකෙන් මොකද වීඩියෝ කරන්නේ මේක ළඟට අරන් බලපුවහම මචං පට්ට කුල්ඩියක් තියෙන්නේ මචං ආය ආසයි හිතෙනවා මම මේ charge 7 එක එනකම් බලන්නේ කන්න මොකද මේ ඒ තරම් ආසයි හිතුණා පට්ට කුල්ඩියක් තියෙන්නේ මේක අරන් බලන්න ඕනේ බේස් නම් මචං JBL ම තමයි ඉතින් මම වීඩියෝ එකක් දැම්මා මචං මෙහෙම තියලා මොකද මට වීඩියෝ එකක් ගන්න හිතුණා මේ charge 6 එකේ තියෙන්නේ මචං 93 mm ඕවර් එකක් තියෙන්නේ Twitter එකේ මචං මිලිමීටර් 20 මේක මචං ස්ට්‍රීම් 4 එක වොට්ටියේ ඌපර් දෙකක් තියෙන්නේ වොට් 20 මේ Twitter දෙකක් තියෙන්නේ මේක වෙන සවුන්ඩ් ක්වොලිටි පට සවුන්ඩ් එකක් තියෙන්නේ මේ හිතා ගන්න අමාරුයි මොකද මෙහෙන් බැලුවට ඔයාලට තේරෙන්නේ නැහැ මේක අතට අරගෙන පාවිච්චි කරලා බලන්න ඕනේ කොහොමද ක්වොලිටි කියලා මේ charge 6 එකත් ඒ වගේ පට්ට සුපිරියක් මේක මේ මම වීඩියෝ එකක් දානවා බලන්න මේ කොහොමද ක්වොලිටි කියලා මොකද මේ පිටින් බලනවා වගේ නෙමෙයි ඇතුලෙන් බලනකොට එන්න ගතියක් තියෙනවා මේ සුපිරිම භාණ්ඩයක් හොඳේ මේක ගත්තේ වගේ තමයි කිරින් ආයේ බේස් ඉතින් බුක්කටම වදිනවා